ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. උගතට හරියට සැලකුමක් නැති බව දැනගත්තා. පවන කරේ මරණය අතේ තියාගෙන. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබුණා. එයා ලියුම මට මම තාම තියෙනවා ඒ ලියුම. තාම ඉන්නවා මගේ යාළුවෝ. හලෝ කට්ටයා කියලා මට කතා කරනවා. තාත්තා ඇඳුම් අහන්නේ. තාත්තා වැඩ කරේ හයිද්‍රාමිනි සමාගමේ කොළඹ. අපි 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත අසරණ තත්ත්වයටපත් වෙච්ච පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටේනේ ගෙවල් වලට ඇවිල්ලා ගාක් අපි ඒ ආభాසයේ ලැබලා ඒ දුක් විඳා. දැන් මේ අපි තෑගි බෙදා දෙනකොට අපේ මේ දෙමළ අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට ඒ තෑගි බෙදා දෙද්දී මට මතක් වුණා මේ අපි කොටේනේ කාශෙට්ටි වත්තේ අපි හිටියේ. ඒකේ හිටපු දරුවෝ අපෙත් එක්ක මුස්ලිම් බර්ගර් සිංහල දෙමළ සෑම ළමෙක්ම අපේ වත්තේ හිටියා. අපිට හොඳට සාමූහිකත්වයේ පුරුදු වුණා. මගේ තාත්තා මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියෙක්. එතුමා සතියේ පඩිය ගත්තේ සුමානි පඩිය ගත්තේ. සුමානි පඩිය අරගෙන සුමානෙට දේවල් සැලසුම් කරා. හාල් මෙච්චරයි. පොල් මෙච්චරයි. සීනි තේකොළ මෙච්චරයි. අපිට කන්න දෙන්නේ මෙච්චරයි. අද දවසේ මට පුළුවන් මෙච්චරයි. ඒ විදිහට සැලසුම් කරා. ඒ නිසා මරණකම්ම යා 7-5ක්වත් ණය උන්නේ කොච්චර දුප්පත් උනත් හොඳට සැලසුම් කරා. අපිටත් ඒක පුළුවන් වුණා. ඇත්තටම අපි ඉගෙන ගත්තේ කොටේන ගුණානන්ද විද්‍යාලේ. අපේ දක්ෂතාවයන් අඳුන ගන්න අම්මට තාත්තට කාලේ නැති වුණා. තිබුණේ නෑ ඒගොල්ලන්ට කාලයක්. ඒගොල්ලන්ට තිබුණේ අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කොහොමද? අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්නේ කොහොමද? අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියන එක හොයන්න විතරමයි. ඒගොල්ලෝ මොනවක්වත් දැනගෙන තිබුණේ නෑ. ඉතින් මම තමයි කොටේන ගුණානන්ද විද්‍යාලේ මේ එක දේවල් වලට දක්ෂතා පෙන්වනවා. එක දේවල් වලට. ඉතින් මට හොඳට මතකයි මගේ පන්ති බාර ගුරුතුමියක් හිටියා එන් මාගරට් පෙරේරා ගුරුතුමිය. මේ ගුරුතුමී තමයි මාව ගුවන්විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට. 1953 අවුරුදු 10යි. මගේ වයස දැන් හොයාගන්න මේකෙත් කිව්වනේ. මම 1943 අගෝස්තු මාසයේ 23 වෙනිදා ඉපදුනේ. මම දැන් මෙහෙම හිටියට මම අවුරුදු 76කුත් ඉවරයි. වයස. මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ටීචර් මාව එක්කරගෙන ගියේ එයාම ඇඳුම් හදලා දුන්නා. අපිට මේ තිබුණේ නෑ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ. ඒ කාලේ තාත්තට තිබුණේ නෑ ඒවත් අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරපු කියලා සෙරපු જાතියක්. ඔය අම්මලා තාත්තා දන්නවා ඇති. කට්ට සෙරපු. 730යි 750යි 760 තමයි වැඩි මේක. පාට තීන්ත ගාලා තියෙන. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන ඇතිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට්ට සෙරපු. ඔන්න කට්ටයා එනවා කියනවා. තාම ඉන්නවා මගේ යාළුවෝ. හලෝ කට්ටයා කියලා මට කතා කරන අය. කට්ටයා එනවා කියලා. ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දාලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන්විදුලියට. ඇඟිලි ඈත්ලා කොම ලං කරලා හදලා දාලා දුන්නා. ඉතින් ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. ඒ කාලේ පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. ගිහිල්ලා මට මගේ අනාගතේ අතීතේ හොඳට මට මතකයි. වසර 76ක් පහ වුණාට ඒක හොඳට මතකයි මට. ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක් හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා. ගුවන්විදුලි ළමා මණ්ඩපෙතේ හිටියා එහෙම. නිකන් හිටිය අවස්ථාවක් තිබුණා.
ඕම තියලා එක දවසක් අවස්ථාවක් දුන්නා. ඔබගේ පාමුල සඳුන් ගසාක්‍රී සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසාක් වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම් කියලා කිව්වා. අවුරුදු 10යි. අවුරුදු 10යි. දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාණක්. 4ක් විතර හිටියා. දැන් මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේවස ගුවන් විදුලියේ වැඩ. එතුමා එහි යනවා මෙහි යනවා මේ අපි සින්දු කියනවා බලනවා. ඔහොම කාලයක් ආවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. මතකනේ පුතාලටනේ ගලන ගඟකී ජීවිතේ දයාලු ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගං තිරේ ඔන්නෝම කිව්වයිද 1962 අදත් ගුවන් විදුලිය හැමතැනම තියෙන එදා කියපු ඒ පටිගත කිරීම. ඕම ඉන්නකොට ගුවන් විදුලියේ එකතු වුණා මේ අද ඔයගොල්ලෝ දකින්නවනේ රියැලිටි ෂෝස් දකින්නව නේද පුතේ? තියෙන රියැලිටි ෂෝස්. මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලියේ. ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය. ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. ආරියසේන මිල්ල විතානාරච්චි කියන නිෂ්පාදකතුමා තමයි වැඩසටහන මෙහෙව්වේ. මේ තරගයක් තිබුණා. මේ තරගෙට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායකයි. තරඟ කළේ. මම දින්නා. මම එක වික්ටර් රත්නායක දෙක. ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් එතකොටත් පොඩ්ඩක් මොලේ තිබුණා මට ඉතින් මේ මොනවා හරි අදාගෙන දේවල් යන්න. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නේත් නැහැ. අපිට එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකට මේ යන වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්තා කිව්වා ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්නේ කියලා. ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔරලෝසු කනුව ළඟ. ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුරගත්තා ඉතින් තරගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්තයා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට ඒක එපා. අපි හරි දුප්පත්. අපිට පුළුවන් නම් මේකට සල්ලි දෙන්න කියලා. ඒ ගමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. සල්ලි දුන්නා. කිසි දෙයක් ඒවම ඇහැව්වේ නැහැ. සල්ලි දුන්නා ඒගොල්ලෝ. ඒ ගමන ඉතින් හරි ආසයි තාත්තටයි මටයි. ඉතින් මං කිව්වා තාත්තට අපි දැන් මොනවාරි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. ඒ ගමන අපි ඔය චතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා. ආර ආසයි කටස් කාලා රයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිව්වා. බීලා දැන් එන ගමන් තාත්තට මං කියනවා මොකද අපේ තාත්තා ටේලර්නේ. තාත්තා ඇඳුම් මාන්නේනේ. තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ. දැන් ඒවත් දැන් නැහැ නේද දීපාල්? දැන් ඒවත් නැහැ. අඟුරු විස්තරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන
ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා. ගින්දරෙන්ද. තාත්තගේ කොණ්ඩේ මුළුවේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේරම දේවල් මදින්නේ. ඉතින් උකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේක. මං කිව්වා තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු. සල්ලි හම්බෙලානේ. ඉතින් තාත්තා කොඹට පිස්සුද මේ ගේ ලයිට් උත් නැහැ කොහෙන් ඉස්තිරික ගන්නද කියලා. එයා අපි කො ලයිට් උත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තා ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරම ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත්වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රැ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුර බෝතලයක් ගන්න කිව්වා තාත්තා. උණු වතුර බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. ඇත්තටම හුඟක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා. ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ ඇත්තටම අත්දැකීමෙන් අපි දැක්කේ. අපි දැක්කා පන්ති පරතරයක් දැක්කා. උස් පහත් ભેදයක් දැක්කා. ඛණ්ඩ නැති මිනිස්සු දැක්කා. ඒගොල්ලන්ට සලකන විදිය දැක්කා. උගත්කමට රැකියාවක් නැතිකම දැක්කා. උගතට හරියට සැලකුමක් නැති බව දැනගත්තා. මේ හුඟා දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරල ගී වැඩසටහන් වලට පවා මම හුඟක් දේවල් ඒ පිළිබඳව කියන්න ගත්තා. සින්දු කියන්න ගත්තා එහෙම. ඒ නිසා මම මේ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ. හුඟක් දේවල් ගෙනිච්චි.